කියන්න ඊළඟ කොටිය වඩන්න දැන් તો මාරලා හරි ගත්ත නැත්නම් මොකෝ මාරලා හරි දින්න නැත්නම් මොකෝ ඒකේ ඉඳා අපි ප්‍රජාතන්ත්‍රවාදයේ මාරලා හරි දින්න නැත්නම් මොකෝ මාරලා හරි එහෙම බෑ අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන ඕන අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ අපි ඉතින් මාරලා හරි හෝන අපි බඳගෙන තියාගන්න රටක රටේ වැඩි ඡන්දේ යාලට හම්බුණා ඊළමෙන්. හරි යාට හම්බුණා. අපි එක්ස්ප්‍රෙස් අත් කරපු ඉන්න තමයි ඒක කරන්න පුළුවන්. නැත්තම් ගන්න ඡන්ද ටික මේ පැත්තේ විතරයිනේ. ඒ මොනවා මම තමයි හැමදාම. හැබැයි ඒ වුණාට අපි ඒකේ ජයග්‍රහණයට අපි ගාව දැන් ජනාධිපති වෙලා ඉන්නවා. අපි විරුද්ධ පක්ෂයක් වශයෙන් දැන් අපි විරුද්ධ පක්ෂය තමයි ඉතිහාසයේ පළවෙනි වතාවට වැඩි සංඛ්‍යාව තියෙන අය විරුද්ධ පක්ෂයට යනවා. අඩුවෙන් තියෙන අයට අගමැති ගන්නවා. දැන් ඒක තමයි අලුත්ම වෙනස. අලුත්ම වෙනස තමයි. කොහොම පැහැදිලි ලෙස අර දැන් ආපු ගමන්ම අලුත් වෙනස පෙන්වනවා. මොකද්ද වෙනස? අඩු ඡන්දයක් තියෙන മന്ത്രിවරු සංඛ්‍යාවක් ඉන්නේ කියලා අගමැතිකම දීම. වැඩි ඡන්ද ප්‍රමාණයක් තියෙන 130 ගණක් ඉන්න කණ්ඩායමට විපක්ෂ නායකකම දෙනවා. මේක තමයි වෙනස කියන එක මේ අතිගේ වෙනස හොඳට පැහැදිලි වෙනවා. වෙනසනේ සහෝදරවරුනි සම්මානශීලා අපිට දක්වන සහයෝගය ගැන අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම පැමිණ අපිට දක්වපු සහාය අපි මම හිතන්නේ අපිට ප්‍රශ්නයක් නැහැ. තුමනි අපිට ඉදිරියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නැද්ද? මම ඉන්නවා. ඊට වඩා පරාජය අත්අඩංගුවට පෙරදුනා අපි හිටියානේ අපේ විපක්ෂ නායකතුමා ඒකින්ද කොයි වෙලාවකවත් ජනතාව දාලා දුවන්නේ නැtei කියන එකත් පිටරට යන්නේ නැtei කියන එකත් යම් අපි විපක්ෂ නායකතුමා